මේ මට අපද්දයක් ගෙනල්ලා බං. ඇයි? ඔන්න ගිහිල්ල ගන්න තිබුණා. ඇයි බං එහෙම කියන්නේ? එහෙම තමයි. මේස් දාන්න නේද? මුලින්ගේ මේස් එක දාන්න බෑ. උලේ යවන්නේ. මම යනවා මචං මෙහෙම. උණත් හිත යථාර්ථවාදී කලාකරුවෙක් කියලා. මම දන්නේ නැහැ බං මුන්න ඇත්තටම පිස්සු බං. මට ඇත්තටම පිස්සු. මොකද ඉත රයිටර්ස්ලා වෙනස් විදිහට හිතන්නේ වෙනස් විදිහට වැඩ කරන්නේ. අතද වෙනස් විදිහට හිතන්නේ. දාන්න නැති එක එකම ඇඳුම් අඳින එක කනකොට වැඩිපුර කන එක බොනකොට වැඩිපුර බොන එක කතා කරනකොට වැඩිපුර කතා කරන එක අනුන්ගේ යට ඇඳුම් අඳින එක අනුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන එක. කවුද මම අනුන්ගේ යට ඇඳුම් නැත්තේ? ඒකද වෙනස් විදිහට හිතනවා කියලා කියන්නේ වෙනස් විදිහට ඉන්නේ කියන්නේ. අපි ඒක අඳින්න නැතුවනේ යන්නේ. මූ පෙන්නන්න යන්නේ මම වෙනස් එකෙක් කියලා. බෑ ඔබ කරන දේවලුත් එක්ක බෑ ඇත්තටම වෙනස් එකේ තමයි බං. ඔව් බං. ඔබ වෙනස් එකේ. මේ අනේ මේ මගේ ෂර්ට් එකත් අයන් කරලා දෙනව සන්තෝස්. ෂර්ට් එක මේ මං ඕෆ් කරන්නද ඔන්න එකේ තියන්නේ. එහෙම කරන්න එපා බං. ඉතින් දැන් මේකත් අයන් කරලා දීලා බලයන් ඉතින් හොම්ම. අර පොරලන්නේ. මෙන්න ඔන්න එකේ තියන්නේ. බලා මාර පොරලන්නේ බං. හරි ආත්මార్థකාමීනේ. කොහොමද බං වැඩ කරන්නේ? එකට ජීවත් වෙනකොට ඈ අද ඒක කැඩලාද උඹගේ? නෑ බං අපි එකට කන්නේ නැද්ද? එකට උයා ගන්න නැද්ද? එකට නිදා ගන්න නැද්ද? ඇයි බං මේ වගේ වැඩක්වත් කරන්න බැරි? එකට ගුටි කන්නේ නැද්ද අපි? ඔව් මුංගින් තමයි අපි කොච්චර ගුටි කාලා දෙන බිත්තර කාලා දෙනවා. බලන්න මචං. අපිට ගාන්න නෙවෙයි තියෙන උඹට උල තියන්න තියෙන්නේ. උඹලා නෑ කො ආත්මార్థකාමී. අනුන්ගේ සල්ලි වලින් කකා. සුසු අපි හොයන්නේ දැන්. හොයනවා. පාරෙල්ල තියෙනවද හොයන්නේ? මන්නේ ඔබට හොයන්න උපක්‍රම හොයලා දෙන්න. ඊයේ දීසෙනකොට ඇහැරිලාද හිටියේ? ඇයි? නෑ මං ඇහැරිලා හිටියේ. ඒකයි. හොඳ ජීප් එකක ඊයේ දීස ආවේ. ඉතින් ඒ ළමයි මොකක් හරි වාහනයක ගෙදර එන්න එපා. අම්මා දැන් හොඳට උපදොප්ප හොයනෝනේ. ඒක හරි වැඩක් නේ. තමන්ගේ ළමයි ගැන හොයන එකටත් කියන්නේ උපදොප්ප හොයනවා කියලාද? sorry අම්මා ඉතින් වැඩි හිටියෙක් නේද මට සමාවෙන්න මගේ අතින් වෙච්ච සුළු වැරද්දට හොයා නම් හරිම කපටි මං කවුරු වගේද අම්මා වගේද තාත්තා වගේද ඇයි මොකටද නිකන් කියනවා හොයා ඉතින් මං වගේනේ ඒකනේ කියන්නේ මට සම්පූර්ණයෙන්ම තියෙන අම්මගේ ලක්ෂණ. මං නම් හිතුවේ නෑ ඔයා ලොකු වෙනකොට ඔහොම කරදරයක් වෙයි කියලා. දැන් මාව කරදරයක්ද? අම්මේ? ඔයාට වගේ දුව එපාද? එපාද? ඕනේ. ඉන්න කලද බුලා? නෑනේ. දැන් මචං මේ බස් එකේ ගිහිල්ලා එතන ගිහින් බහින්නේ. ඔවේ. බං වැදගත් විදිහට ත්‍රිවිල් එකේ ගිහිල්ලා බහින් බං. කවුද කියන්නේ ත්‍රිවිල් එක කියන්නේ ඒක වැදගත් කියලා? ත්‍රිවිල් එක නෙමෙයි බං හරියට නම් කාර් එකේ ගිහිල්ලා බහින්න ඕනේ මචං. ප්‍රෝග්‍රෑම් එක කරන තැනට ගිහලා බහින්නේ නෑනේ බං. උන් කොහමද දැන් මොකේ ආවද කියලා වාහනේ ගියාම කියලා. එතුළු. එහෙම නෙමෙයි බං දැක්කොත් අපේ ඉමේජ් එකට හොඳ නෑනේ බං. අපි ජල්තර වලින් බහින්නේ කියලා බං. දැක්කොත් නෙමෙයි මේක ආපන්. අපි යන්නේ මොකෙන්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි එතන වෙලාවට ගිහිල්ලා ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ඔබට තේරෙන්නේ නෑනේ බං ඕවා. ඔව් අපිට තේරෙන්නේ නෑ.
අපිට මොකුත් තේරෙන්නේ නැහැ. උඹට තමයි හැමදේම තේරෙන්නේ. ඔබ දැන මුත්තා. අපිට තේරෙන්නේ නේ මචං අතන හන්දියේ ත්‍රිවිල් එකේ යන්න මචං. බලලා දිනවා. එහෙම කතා කරන්නේ ඇයි බං? කොහොමද උඹ ප්ලෑන් කරන්නේ? අපේ තියෙන සල්ලි වලට. හරි. පයින් යන්කෝ මචං. channel එකටම පයින් යන් බස් වල යන්න ඕනේ, ත්‍රිවිල් වල යන්න ඕනෙත් නෑ. බලන්න කිසි දෙයක් තේරෙන්නේ නෑ. මම මීහරක් නේ බං. මේ ගොනෙක් වගේ කෑ ගහන්න එපා මම පාර මැද්දේ. ඕඩ බං. ඔබට ඕනම නැති බස් එකේ ගිහලා ඉතුරු අන්තිමට ත්‍රිවිල් එක යමු. මචං අපි එතෙන්ට මොකෙන්ද යන්නේ කියන එක නෙමෙයි බං. අපි මොකෙන් හරි ගිහිල්ලා අපි ඇතුළට යන්නයි ඕනේ. හරිද බං? මුයිතායිනේ channel එකේ මේ පාට බහලා බලාගෙන ඉන්න අපිට රෙඩ් කාපට් දාලා මන් මාලා පිළිගන්න කියලා. හරිනම් කෑ ගහනවා නේ කෑ ගන්න ඕනේ මම හරිනම් කෑ ගහනවා ඇඳගෙන ඉන්නේ මුගේ ඇඳ ගන්නව නේ ඔකට කියන්නේ අද මෙට්ටෙත් එක ගන්නවා කියලා කියන්නේ බලන්න බස් එක නැග්ගහම පස්සේ මිනිස්සු කී දෙනෙක් මගේ දිහා බලනවාද කියලා මමයි මෙතන නළුවා මමයි හරිනම් මගේ ඉමේජ් එකට ප්‍රශ්නයක් වෙනව නෑ මේ ඔබ මේ